මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරබදුමල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා ඔබ සැමට ලැබුවා වුණ අවසර සාමය සතුට සපිරි සුබ නවතවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි පෝ පැරඩයිස් අපි සූදානම් වෙන්නේ විශේෂ කාර්යයක් සඳහා. ඉතින් දන්නවා අපි ඔබ හැමෝම දන්නවා අලුත් අවුරුද්ද කියන්නේ මිනිස්සුන්ට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ඉතින් අපි අද සූදානම් වෙන්නේ මේ ලැබුවා වුණ අවසර අපි ඔබ ආදරය කරන අපේ සුරතලුන් එක්ක සමරන්න. ඉතින් අපි දන්නවා සහස්වෙන් මේ අවුරුදු කාලේ කියන්නේ මිනිස්සු හරියට කාර්යබහුල වෙන කාලයක්නේ. ඉතින් මේ කාලෙට ගොඩාක් කට්ටිය එළියට යනවා, තමන්ගේ පවුලේ අයත් එක්ක ට්‍රිප් යනවා නේද? අපි හැමදේම දන්නවනේ. එතකොට අපි කාර්යබහුල වෙද්දී අපි සුරතලුන් ගැන බලන්න අපිට ඇත්තටම වෙලාවක් නැතුව යනවා. එතකොට ඒක නිසා අපි මේ පෝ පැරඩයිස් ආයතනයෙන් අද සූදානම් කරලා තියෙනවා අපේ ආදරණීය සුරතලුන් වෙනුවෙන්ම අලුත් අවුරුදු උත්සවයක්. Exactly. So in this New Year season, in this greetings New Year season, we actually become very busy and we don't have many time for our pets. So because of that reason, our pets get neglected, and due to that, our Poor Paradise company, the Poor Paradise Foundation, have taken measures to bring this New Year season for themselves by celebrating this New Year season with our beloved pets. උසහසෙන් ඒ වගේම දැන් අපේ මිනිස්සු ගොඩක් මේ ටිකේ තමන්ගේ වැඩේක කාර්යබහුල වෙලා ඉදි තමන්ගේ පවුල ඇත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න නිසා දැන් අපිට පෝ පැරඩයිස් අපේ ආයතනය දිහා බැලුවම මේ අපිත් එක්ක නේවාසික වෙලා ඉන්න බව්ව ගොඩාක්. හරිද? එතකොට අපි මේ අවුරුදු උත්සවය සංවිධානය කරන්නේ අපේ ඒ සුරතල් බව්ව වෙනුවෙන්. එතකොට ගෙදර ඉන්න ඒගොල්ලන්ගේ අයිතිකාරයන්ට උනත් පුළුවන් ඒගොල්ලන්ගේ බව්වා මේ ස්ථානයේ සතුටු වෙන ආකාරය අවුරුද්ද ඒගොල්ලන්ගේ වගේ සමරන්න ගෙදර අයටත් ගෙදර ඉඳගෙන මේක බලන්න පුළුවන් ආදරෙන් නේද? Absolutely. So even the dog owners, they can watch the telecast of this New Year celebrations even when they are at home. ඒ වගේම පෝ පැරඩයිස් අපි ඕගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ අවුරුද්ද තියෙන මිනිස්සුන්ට විතරක් නෙමෙයි. මේක අපි ආදරය කරන අයත් එක්ක අපි ආදරෙන් සමරනවා වගේම අපි ආදරය කරන අයනේ අපේ ආදරණීය බව්ව කියන්නේ අපේ සුරතලුන් කියන්නේ බව්ව විතරක් නෙමෙයි සහස්සේ. කුරුල්ලෝ, පූසෝ, ලේන්නු මේ පරිසරය ඇතුලේ කොච්චර සත්තු ඉන්නවද නේද? අපි විතරක් නෙමෙයි. ඒක නිසා අපි මේ පෝ පැරඩයිස් අපි ඔබට ආදරෙන් කරන මතක් කිරීම අනේ ඕගොල්ලෝ අවුරුද්ද සමරද්දී කිසිම සතෙකුට හානියක් නොවන ආකාරයට ඒක සමරන්න. ඕගොල්ලන්ගේ ගෙදර අයත් එක්ක නේද අවුරුද්ද කියන්නේ අපි හැමෝම සතුටින් සමරන්න ඕන දෙයක් නේ සහස්වෙන්. Exactly, Dhanushi. So we celebrate New Year celebrations with firecrackers and etc. with very loud noises. But you know, our dear animals, our animal friends, not only our pets, not only our dogs and cats, even the natural animals who are living in the nature like squirrels and birds, they don't like this noise. They don't like this sound. They can't bear this sound actually. So this is a kind reminder from our Poor Paradise family. Please celebrate New Year seasons in a very friendly way, not only for us but also for our animal friends. එහෙනම් සහස්වෙන් අපි ආරම්භ කරන්න යන්නේ අද දවසේ අපේ කටයුතු. ඉතින් ඕගොල්ලෝ දකින වෙනස් ඕගොල්ලෝ දකින අලුත් අවුරුද්ද නෙමෙයි. අපි මේ පෝ පැරඩයිස් එකෙන් කරන්නේ වෙනස් අලුත් අවුරුද්දක්. අපේ සුරතලුන් වෙනුවෙන්ම තියෙන අලුත් අවුරුද්දක්. ඉතින් පෝ පැරඩයිස් එක එකතු වෙලා ඉන්න මේ ඔබේ සුරතලාගේ දවස. Exactly. So this is not a regular New Year celebration. This is not a regular Alut Taurudu celebration. So this is a very peculiar, special New Year celebration which we are celebrating with our beloved dog and cat friends, with our beloved pets. So let's enjoy the rest of the day. Stay with us. පෝ පැරඩයිස්
අවුරුදු උත්සවයේ සියලුම කටයුතු ආරම්භ වෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ සියලුම සුබ කටයුතු ආරම්භ කරන්න කලින් අපි දැන් සූදානම් වෙන්නේ සම්ප්‍රදානුකූල පොල් තෙල් පහන දැල්වීමේ කටයුතු කිරීම සඳහා. Absolutely. So we are about to start our New Year celebrations. So before starting off with the proceedings, let's light our traditional oil lamp. Danushi. අපි ආරාධනා කරනවා සම්ප්‍රදානුකූල පොල් තෙල් පහන දැල්වීම සඳහා චැලෙන්ජ් වෙට් ආයතනයේ සහ පෝ පැරඩයිස් නිර්මාතෘ වෛද්‍ය ලස්සන්ත රණසිංහ මහත්මයාට, ඒ වගේම පෝ පැරඩයිස් කළමනාකරු මිලින්දු රත්නායක මහත්මයාට, ඒ වගේම මාධ්‍ය සම්බන්ධීකාරක තරින්ද ඇල්විටිගල මහත්මයාට, පියුරිනා ප්‍රෝ ප්ලෑන් හි නිෂ්පාදන කළමනාකරු මල්ෂාන් සුබසිංහ මහත්මයාට, ඒ වගේම මලින්දු චාමර මහත්මයාට, අපේ පෝ පැරඩයිස් කාර්ය මණ්ඩලයේ උෂාන් ඉමල්ක, ඒ වගේම නදීර ලක්ෂාන්, නයනහන්සි ප්‍රමෝද්‍යා යන සියලුම දෙනාට ආරාධනා කරනවා සම්ප්‍රදානුකූල පොල් තෙල් පහන දැල්වීම සඳහා. නව අවුරුදු සිරිත් මිරිත් ජයගෙන්නන්නයි දොන්ද බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත තුට්ටු දෙකක් ඇත තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්තෙන් හරි සද්දයි එලගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තරිකිට දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්තෙන් හරි සද්දයි එලගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි මෘතංගයට ගැට පෙරහඬ මුසුවී යන්නයි විරුබලයෙන් තුන් කල්හිම රට සුරකින්නයි කැවිලි පෙවිලි ගම පුරාම සුවඳ හමන්නයි මහගෙදරින් හිරුමගු පෝ පැරඩයිස් අපේ බව්වන්ට වෙන්ගුණ අවුරුදු උත්සවයේ ඔන්න දැන් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි චාරිත්‍ර වාරිත්‍ර එක්ක මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරනවා අපි හැමදාම. ඉතින් අද ටිකක් විශේෂ දවසක්නේ. මේ විශේෂ දවස පිටිපස්සේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ වගේ කාර්යයක් පටන් ගන්න හිතන්න ඕනේ. මේ බව්වෝ වෙනුවෙන්ම මේ කාර්යය පටන් ගන්න. ඉතින් මම මේ දැන් මාත් එක්ක සම්බන්ධ කරගෙන ඉන්නේ අපේ චැලෙන්ජ් වෙට් සහ පෝ පැරඩයිස් හි නිර්මාතෘ වෛද්‍ය ලසන්ත රණසිංහ මහත්මයා. ඉතින් මොහු තමයි අද මේ පෝ පැරඩයිස් අවුරුදු උත්සවයේ පිටිපස්සේ ඉන්නේ. ඉතින් අපි ඔහුගෙන් දැනගන්න කැමති මිනිස්සුන්ට විතරක් මේ වෙන් වුණා කියලා හිතන සමාජයක අපි මොකක්ද මේ අද දවසේ කරන්නේ? අද දවසේ ඇයි අපි මේ අපේ ආදරණීය සුරතලුන් එකතු කරගෙන මේ අවුරුදු උත්සවයක් සමරන්න හිතාගෙන ඉන්නේ? මුලින්ම මම කියන්න කැමති සියලු දෙනාටම ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි. මම කියන්නේ සුරතල සත්ව ලෝලියෙක් වෛද්‍යවරයෙක් විතරක්ම නෙමෙයි. මම මේ සියලුම දේවල් පටන් ගන්නේ අපේ සුරතල් සත්තු වෙනුවෙන්. මුලින්ම කියන්නේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපි මිනිස්සු විසින් සමරන එකක්. හැබැයි අපේ බව්වෝ එතනදී කොහෙද ඉන්නේ කියලා අදහස් කරමුද මම පෝ පැරඩයිස් නිවාරණයක එතන ඒගොල්ලන්ට පටන් ගත්තේ හේතුව ප්‍රධාන වශයෙන්ම මිනිස්සු බව්වව තියලා යනකොට මිනිස්සු ගමේ යනවා අවුරුදු සමරන්න බව්වෝ අපි ගාව ඉන්නවා. එතකොට අපිත් කැමති බව්වටත් ඒ අවුරුදු එක්ස්පීරියන්ස් එක ලබා දෙන්න. එයාව නිකම්ම අපි කූඩුවක දාලා එහෙම තියන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ අවුරුදු එක්ස්පීරියන්ස් එක ඒ විනෝදය ඊට පස්සේ බව් කණ්ඩායමක් එක්ක එකතු වෙලා කොහොමද මේක ඒගොල්ලන්ගේ හැඟීම් ෂෙයා කරගන්න කියන මේ හැම දෙයක්ම ලබා දෙන්න තමයි මම අදහස් කරන්නේ සහ මම බලාපොරොත්තු වෙනවා මගේ මේ නිකේතනීන බව් ටික එක්ස්පීරියන්ස් එක දැන් ගන්නවයි කියලා. අපිට ඒක දකින්නත් පුළුවන් ඒගොල්ලොන්ගේ එක එක්කෙනාගේ එක එක හැසිරීම් තියෙන්නේ. එතකොට අපිට ඒගොල්ලොන් වෙනස් කණ්ඩායමක් ඒගොල්ලන්ට අපි දන්නවා ඒගොල්ලෝ දැන් ගොඩක් සතුටින් මේ ක්‍රියාකාරකම් එක්ක අපි දැක ගොඩක් සතුටින් ඒගොල්ලෝ කාලය ගත කරා. බොහොම සතුටුයි මට පෞද්ගලිකවත් මට සතුටුයි ආයතනයක් විදිහටත් මම ගොඩක් සතුටුයි මේ කාර්යය කරගන්න. මේක මගේ අදහසක් විතරක් නෙමෙයි මේක අපි මේ අපේ ටීම් එකේම එෆර්ට් එකක්. මේ එෆර්ට් එක සාර්ථක කරගන්න ගොඩක් කට්ටිය මට උදව් කරා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ පියුරිනා අපේ ලංකාවේ හොඳම ඩොග් ෆුඩ් එක ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් මට අනුග්‍රහකත්වය ලබා දෙනවා. මේ වගේ වැඩක් කරනකොට ප්‍රධාන වශයෙන් අත දෙනවා. ඒ වගේම මගේ ක්‍රූ එක මේ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා මට මේ වගේ ලොකු වැඩක් කරගන්න සහයෝගය ලබා දීම සම්බන්ධව. ඔව් ඉතින් අපි දන්නවා
මේ සිතීමම මේ විදිහට අපේ සුරතලුනුත් එකතු කරගෙන අවුරුද්ද සමරන්න ඕනේ කියන එකම ඇත්තටම ඊටාම විශිෂ්ට අදහසක් ඒ වගේම ඊටාම ආදරණීය ක්‍රියාවක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ අලුත් අවුරුද්ද ඕගොල්ලන්ගේ සුරතලුන් එකතු කරගෙන ඔවුන්ට කිසිම හානියක් නොවන ආකාරයට ඔවුන්ට තනිකමක් නොදැනෙන ආකාරයට ඔබ ඒ අලුත් අවුරුද්ද සමරයි කියලා. ඔන්න සහස්වෙන් අපි පෝ පැරඩයිස් අපේ අවුරුද්දේ පළවෙනි තරගාංගයේ පටන් ගන්න තමයි යන්නේ. මේ බව්වන්ගේ සංගීත පුටු තරගය. ඉතින් දැන් ඔයගලට පේනවා අපේ බව්වෝ ලෑස්ති වෙලා ඉන්නවා සංගීත පුටු තරගය ආරම්භ කරන්න. ඉතින් මේ බව්වොත් එක්ක වැඩ කරන එක ලේසි නෑනේ සහස්වෙන්. ඒක නිසා අපි ඩොග් හැන්ඩ්ලර් කෙනෙක්වත් මේ ගොල්ලන්ට දීලා තියෙනවා. ඉතින් මේ තරග කොන්දේසිය වෙන්නේ අපි මියුසික් එකක් ප්ලේ කරනවා. මියුසික් එක ප්ලේ කරද්දී මියුසික් එක ස්ටොප් වෙද්දිම මේගොල්ලෝ ඉඳ ගන්න ඕනේ. හරිද? ඩොග් හැන්ඩ්ලර් සහ අපේ ආදරණීය බව්වා ඉඳ ගන්න ඕනේ. ඉඳ ගන්නකොට ඔන්න එයා තරගෙන් ඉස්සරහට යනවා. හැබැයි ඉඳ ගන්න බැරි වෙනද කෙනා තරගෙන් අවුට් වෙනවා. හරි? එහෙනම් අපි දැන් ආරම්භ කරමු අපි තරගෙ නේද? Yes, absolutely. So this is the first event of our New Year celebrations at Poor Paradise. So this is the musical chairs. It's obviously the ordinary musical chairs, but there's a twist. This time, our beloved pets, especially the dogs, are competing in this event. So the rules are simple. There's a dog handler and the dog. So the music will be played, and when the music stops, both the handler and the dog have to be seated. The couple without a seat would be eliminated out of the game. So without further ado, let's enjoy the game. හරි අපි ආරම්භ කරමු එහෙනම්. අපිට ඉන්නවා අපේ විනිශ්චය මණ්ඩලයකුත්. ඉතින් අපි ඔවුන් සියලු දෙනාමත් එක්ක අපේ පළවෙනි තරගාංගය පටන් ගමු.
පැරඩයිස් අපේ සුනකයන්ට වෙන අවුරුදු උත්සවයේ සියලුම කටයුතු මේ පැත්තේ කරගෙන යනකොට මම අද අපි සාකච්ඡාවට එකතු කරගත්තා අපේ හිතවතෙක්. හිතවතෙක් කියන්නේ මේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තියෙන සත්ව ආහාර පිළිබඳ සන්නාමයක් මේ පියුරිනා ප්‍රෝ ප්ලෑන්. ඉතින් අපේ හිතවතා අපේ ප්‍රධාන අනුග්‍රාහකයා. ඉතින් මේ ක්‍රියාවලිය පිටිපස්සේ අපිට ඉන්න ලොකුම ශක්තියක්. ඉතින් අපි එකතු කරගත්තා පියුරිනා ප්‍රෝ ප්ලෑන් හි නිෂ්පාදන කළමනාකරු මල්ෂාන් සුබසිංහ. ඉතින් ඔබට මොකද හිතෙන්නේ අද ලොකු ක්‍රියාවලියක් වෙනවා මෙතන අද සත්තු වෙනුවෙන්ම මේ දේ වෙන්නේ. ඉතින් ඔබ කොහොමද මේ ගැන හිතන්නේ අපිට ප්‍රධාන අනුග්‍රහය දක්වන්න පුළුවන් මේම ගැන සහ අද දවස ගැන? මුලින්ම කියන්න ඕන ඇත්තටම සතුටුයි මේ වගේ වැඩකට අපිට සහභාගී වෙන්න හම්බුණ ගැන. ඇත්තටම ඩොක්ටර් ලසන්ත ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ මොකද අපි දැනට අපි ඇවිල්ලා අවුරුදු 1කමාරක වගේ කාලයක් ඇතුළත මේ වගේ ඩොග් ෆුඩ් එකක් අපි දැන් ලංකාවට ගෙනල්ලා වැඩ කරගෙන යන ගමන් ඇත්තටම මේ වගේ හොඳ තැනකට සහභාගී වෙන්න ලැබීම අපිට පුරක් සතුටක්. ඒ වගේම ඉස්සරහටත් පැවැත්වෙන සියලුම දේවල් වලට අපි අනුග්‍රහ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම කලින් අපි කියන්න ඕන මෙතන ගොඩක් මේ වගේ ෆන්ක්ෂන් වෙනවා. ඉස්සරහටත් ඩොක්ටර් එක්ක මේ වගේම කට්ටිය මේ ඉන්න ඕන. බෙහෙවින් ස්තුතියි අපේ පියුරිනා ප්‍රෝ ප්ලෑන් නිෂ්පාදන කළමනාකරු මල්ෂාන් සුබසිංහ මහත්මයාට. ඕන පෝ පැරඩයිස් අපේ අවුරුදු උත්සවයේ දෙවැනි තරගය තමයි පටන් ගන්න අනුසහසෙන්. මේ තරගය දැන් අපි අවුරුදු උත්සවවල දකින්නවානේ අන්දයට කිරි කැවීම තියෙනවා, තරගයට බනිස් කෑම තියෙනවා. හැබැයි මේක ටිකක් වෙනස් අපේ තරගයක්. හරිද? අද මේ පෝ පැරඩයිස් එකෙන් කරන්නේ ඊළඟට තියෙන්නේ බව්වෝ තරගයට යෝගට් කෑම. දැන් මේකේ තියෙන අපේ තරග නීති රීති තමයි අපේ ඩොග් හැන්ඩ්ලර් කෙනෙක් ඉන්නවා අපේ චූටි බව්වත් එක්ක. එයා ටක් ගාලා යෝගට් එක තියෙන ප්ලේට් එක ගාවට දුවගෙන ඇවිල්ලා යෝගට් ටික ඔක්කොම කාලා ආපහු එයා ආපු තැනට දුවගෙන යන්න ඕනේ. මුලින්ම යෝගට් කන කෙනා තමයි දිනන්නේ. නේද? Yes, so this is the second event, the second sport, the second game of our today New Year celebration. So the rules are simple. The dog handler and the dog has to come to the bowl where the yogurt is placed, and the first dog to eat the entire yogurt and return to the return position is the winner. හරි. එහෙනම් අපි අපේ යෝගට් කෑමේ තරගය ආරම්භ කරමු. පෝ පැරඩයිස් ආයතනයට අද ඉතාම විශේෂ දවසක්. මොකද අපේ බව්වන්ගේ අවුරුදු උත්සවය තමයි අද තියෙන්නේ. ඉතින් මේ දවස් ලස්සන කරගන්න අපිත් එක්ක විශේෂ පුද්ගලයෝ ගොඩාක් එකතු වුණා. ඉතින් ඒ අතරින් එක්කෙනෙක්ව තමයි මම අද සාකච්ඡාවට රැඟවිලා තියෙන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පෝ පැරඩයිස් අපේ ආදරණීය හිතවති අපිත් එක්කම හැම වෙලාවකම එකට ඉන්න කෙනෙක් මේ රංගන ශිල්පිනී වොල්ගා කල්පනී. ඉතින් ඔබගේ බව්වත් අද මෙතනට ආවා. ඉතින් මොකද හිතෙන්නේ අද මේ පෝ පැරඩයිස් සංවිධානය කරන අපේ මේ අවුරුදු උත්සවය ගැන? ඇත්තටම මේ මම හිතන්නේ සිද්ධ වෙන්න ඕනේ දෙයක්. මං හිතනවා මේ ඩොක්ටර් ලසන්ත මේ කරපු දේ තව අය ආදර්ශයට අරගෙන කරන්න ලෑස්තින. මොකද සත්තු කියලා කියන්නේ විශේෂයෙන් කතා කරන්න බෑනේ ඒගොල්ලොන්ට. එතකොට අපි ඒගොල්ලොන්ව තේරුම් ගන්න ඕනේ. මට මෙතන හුරු නැති තැනක් නෙමෙයි. මට ඩොක්ටර් ලසන්ත සහ ඒ කාර්ය මණ්ඩලය, කවිදුලා, උපේක්ෂලා මේ හැම කෙනාම මිලින්ද නම් කිව්වේ නැති අනිත් හැමෝම මට හරීම හුරුයි. මොකද මම මෙතෙන්ට තමයි ගෙනල්ලා දාන්නේ. මෙතන තමයි සෙල්ලම් කරන්නේ, පූල් එකේ නාන්නේ ඔක්කොම කරන්නේ මෙතන. ඉතින් මං හිතනවා ඉතාලම මම එක කලිනුත් කියලා තියෙනවා හරිම මේ මෙයාගේ බව්වා මෙයාගේ බව්වා එහෙම විශේෂයක් නෑ මෙතන. මෙතන හැමෝටම එක හා සමානව තමයි සලකන්නේ. ඉතින් මං හිතනවා මේ අද අපි කරපු දේ ආදර්ශයට අරගෙන තව ඉදිරියට තව අය මේ වගේ දේවල් කරන්න කියලා මම බොහොම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ළඟේන අවුරුදු කාලේ මම හිතනවා රතින්දා ගැහුවා කියලා නේද? එහෙම මහ ලොකු සතුටක් මිනිස්සුන්ට හම්බෙන්නේ නැහැ. මට තේරෙන විදිහට. එහෙම ලොකු සතුටක් නැහැනේ මිනිස්සුන්ට. ඒ නිසා අපි සත්තු ගැන හිතලා මෙදා සැරේ අලුත් අවුරුද්ද බොහොම ආදරෙන් සමරමු. මොකද ඒගොල්ලෝගේ කන් වලට ඒක අමාරුයි. මං පුළුවන් නම් ඇත්තටම මම ඉල්ලීමක් කරනවා. අපි රතින්ජා වලින් තොරව මෙදා සැරේ අවුරුද්ද සමරමු කියලා. ඉතාම වටිනා පණිවිඩයක්. ඉතින් ඔබතුමීට ස්තුතියි අද පෝ පැරඩයිස් අවුරුදු උත්සවයත් එක්ක සම්බන්ධ වීම ගැන.
සින් දැන් අපි සූදානම් වෙන්නේ අපේ අවුරුදු උත්සවයේ ඊළඟ තරඟයට. දැන් අපි සාමාන්‍යයෙන් අවුරුදු උත්සවයක ආසාවෙන්ම බලන් ඉන්න තරඟය තමයි මේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීම කියන තරඟය. ඉතින් දැන් පෝ පැරඩයිස් අපිත් ඒ තරඟය සූදානම් කරලා තියෙනවා. පෝ පැරඩයිස් වලින්ම පෝ පැරඩයිස් එකෙන්ම නිර්මාණය කරපු ඇඳුම් ඩිසයින් කරපු ඇඳුම් ඇඳගෙන ඔන්න දැන් අපේ පිටිපස්සේ ඕගලන්ට පේන විදිහට පිටිපස්සෙන් ඉන්නවා අපේ බව්ව ටික ලෑස්ති වෙලා අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟයට. අපිට එක කුමරියයි ඉන්නේ කුමාරයෝ ගොඩාක් ඉන්නවාද? හරිද? ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ කොහොම හරි කවුද අපේ ලස්සනම බව්ව කියලා තෝරන්න. Absolutely. So the main event, the main and interesting event in a New Year's celebration is selecting the Aurudu Kumara and Kumariya. So in our Po Paradise New Year celebrations also we have this event selecting the Aurudu Kumara and Kumariya. But here we don't have any human Aurudu Kumara or Kumariyas. We have our dear dog friends, our pet friends who are dressed up very beautifully and majestically as Aurudu Kumara and Kumariya. So let's enjoy our most important, most interesting event. හරි ඒ වගේම සාසෙන් මතක් කරන්න ඕනේ අපේ අද මේ අවුරුදු උත්සවය පිටිපස්සේ අපිට සහයෝගය දක්වපු ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ අතරින් අපිට අමතක කරන්න බැරි කෙනෙක් තමයි අපිට අමතක කරන්න බැරි ආයතනයක් තමයි Purina Pro Plan ආයතනය. ඉතින් අපේ අවුරුදු උත්සවය සාර්ථක කරගන්න ඔවුන් අපිට විශාල සහායක් දක්වුවා. ඉතින් ඔවුන් මතක් කරන ගමන් අපි යමු අපේ ඊළඟ තරඟ වටේට. පෝ පැරඩයිස් අපේ අවුරුදු උත්සවයේ තරඟ කටයුතු මේ ආකාරයෙන් ඉවර වුණා. දැන් අපි සූදානම් වෙන්නේ අපේ තරඟ වලින් ජයග්‍රහණය කරපු චූටි බව්වන්ට තෑගි ගොඩක් දෙන්න. ඉතින් අපි ඔයගලන්ට පේනවා අපි Purina Pro Plan තමයි අපිට ප්‍රධාන අනුග්‍රහය දැක්ුවේ. ඉතින් ඔවුන් අපි ලෑස්ති කරලා තියෙනවා බව්වෙක්ට ඕන වෙන අවශ්‍ය වෙන ඊටාම වැදගත් gift pack එකක්. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබා දීමට. මුලින්ම ත්‍යාග ප්‍රදානය කරන්නේ සංගීත පුටු තරගයේ ජයග්‍රාහකයාට. ඉතින් ත්‍යාග ප්‍රදානය සඳහා මම ආරාධනා කරනවා රංගන ශිල්පිනී වෝල්ගා කල්පනී ඔබතුමියට. සංගීත පුටු තරගයෙන් ජයග්‍රහණය කළේ අපේ ක්‍රිෂ්. ඉතින් ක්‍රිෂ්ට හිමි ත්‍යාගය ලබා ගන්න අපි ආරාධනා කරනවා ක්‍රිෂ් එක්කගෙන එන්න. අපි සූදානම් Purina Pro Plan අපේ ත්‍යාගය ලබා දෙන්නට. මේලකට අපේ ත්‍යාග ප්‍රදානය කරන්නේ යෝගට් කෑම තරගේ ජයග්‍රාහකයාට. ඉතින් යෝගට් කාලා දින්නේ අද අපේ ටෝබි ආදරණීය බව්වා. ඉතින් අපි ආරාධනා කරනවා ටෝබිට ඔහුට හිමි ත්‍යාගය ලබා ගන්න. පෝ පැරඩයිස් අවුරුදු කුමාරි තරගයේ ජයග්‍රාහිකාවක් සහ ජයග්‍රාහකයෙක් කියන දෙන්නෙක්ම අපිට ඉන්නවා. ඉතින් අපි මුලින්ම ත්‍යාග ප්‍රදානය කරන්නේ ලස්සනම අවුරුදු කුමාරිට. ඉතින් මේ අවුරුදු කුමාරි තරගයෙන් ජයග්‍රහණය කළේ අපේ ජස්මින්ට ආරාධනා කරනවා මීළඟ ත්‍යාගය ලබා ගන්න. ත්‍යාග ප්‍රදානය සඳහා අපි මීළඟට ආරාධනා කරනවා පෝ පැරඩයිස් නිර්මාතෘ අපේ වෛද්‍ය ලසන්ත රණසිංහ මහත්මයාට. මේලකට අපි ත්‍යාග ප්‍රදානය කරන්නේ
අපේ අවුරුදු කුමාරයාට. ඉතින් අවුරුදු කුමාරයා විදිහට අපි තෝරගත්තේ අපේ ෆෙරෝ ආදරණීය බව්වව. ඉතින් අපි ඔහුට ආරාධනා කරනවා මේ මීළඟ ත්‍යාගය ලබා ගන්න. ඉතින් පෝ පැරඩයිස් අවුරුදු උත්සවයේ ජයග්‍රාහකයන්ට අපි ත්‍යාග ප්‍රදානය කළ ඉවරයි. ඉතින් ඒ වගේම සහභාගී වන හැම බව්වෙට්ටමත් පියුරිනා ප්‍රෝප්ලෑන් වෙතින් වටිනා ත්‍යාගයක් හිමි කර දෙනවා අපි. ඉතින් සහස්වින් මේ ආකාරයට අද අපේ ලස්සන දවසේ වැඩ කටයුතු අවසන් වෙනවා. හැබැයි මතක් කිරීමක් කරන්න තියෙනවා පෝ පැරඩයිස් විසින් අපි කළේ මේ චූටි බව්ව ටිකක් එකතු කරලා සුළු පිරිසක්නේ. හරිද? හැබැයි ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න ඕගොල්ලන්ට බව්වෙක්. හරිද? බව්වෙක් වෙන්න පුළුවන්, පූසෙක් වෙන්න පුළුවන්, ඕනෑම සුරතලෙක් නේද? මං හිතනවා මේ අවුරුද්ද අපේ අවුරුද්ද විතරක් හිතලා සලකන්නේ නැතුව ඕගොල්ලන්ගේ ආදරණීය මං කියන ආදරණීයන් කියනකොට අපේ සුරතලුත් අයිති වෙනවා ඒකට. ඒක නිසා සුරතලුන් ඕගොල්ලන්ගේ පවුලේ හැමදෙනාම එකතු කරගෙන මේ අවුරුද්ද සමරන්න කිසිම සතෙකුට හානියක් වෙන ආකාරයට මේ අවුරුද්ද සමරන්න එපා කියන ඉල්ලීමත් එක්ක අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරමු නේද සහස්වෙන්? Absolutely. So this was a wonderful day, and now we have come to the end of our proceedings of these New Year's celebrations at Poor Paradise with our Poor Paradise family, especially with our dear pet friends. So with that, before ending this gracious occasion, we have to ask you something. So not only us, not only humans, even our pets and every other animal in this nature have a right to live. So with that message, we are ending our New Year celebrations at Poor Paradise. Thank you for being with us. Thank you for having us. එහෙනම් ලැබුවා වූ අවුරුද්ද ඔබ සැමට සාමය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.